ලබනන් කිහිරිගස් අතරෙහි මොරගසන්නාවේ ශබ්දය දෙවියන් වහන්සේ ඔබව කැඳවා ඇත්තේ නිදහස්කම තුල ජීවත් වීමටයි. දැන් ළඟ ඉන්න කෙනෙකුට හැරෙන්න. හැරිලා කියන්න. දෙවියන් වහන්සේ ඔබව කැඳවා ඇත්තේ නිදහස්කම ඇතුව ජීවත් වීමටයි කියලා. කියන්න හයියෙන්. දෙවියන් වහන්සේ ඔබව කැඳවා ඇත්තේ නිදහස්කම ඇතුව ජීවත් වීමටයි. ආමෙන්. අපි ඒක මං ගැන කියමු. දෙවියන් වහන්සේ මාව කැඳවා ඇත්තේ නිදහස්කම අනුව ජීවත් වීමටයි කියලා. ඔක්කොම 1 2 3යි. දෙවියන් වහන්සේ මාව කැඳවා ඇත්තේ නිදහස්කම ඇතුව ජීවත් වීමටයි. ආමෙන්. මේ නිදහස්කම නැත්තම් ඔබේ ජීවිතේ අපි ගෙවන ක්‍රිස්තියානිකාරකමේ ප්‍රතිඵලයක් නැහැ. ආමෙන්. මම දෙවියන් වහන්සේ තුල නිදහස්ව ජීවත් වෙන පුද්ගලෙක්. මගේ ජීවිතේ ස්වාමීන් වහන්සේත් එක්ක නිදහස්ව තිබෙනවා. හේතුව මං ස්වාමීන් වහන්සේව අතින් අල්ලගෙන මං ගැලවීම ලැබපු දවසේ ඉඳලා ගමන් කරනවා. මම ගැලවීම ලැබුවේ 1988. කතෝලික පසුබිමේ ඉඳලා. කතෝලික ගමකින්. කතෝලික පාසලක. මම එතකොට කතෝලික බොහොම බැහැගත්ත කතෝලිකයෙක්. අපේ පවුල්ම ලොකු ගොඩක් කතෝලික පසුබිමක් තියෙන අය. නමුත් ස්වාමින් වහන්සේ අපිට අලුත් දෙයක් අනාවරණය කරා දේව වචනේ. මොකද අපි බයිබලේ පාවිච්චි කරේ නැහැ. කතෝලිකයන් බයිබලේ පාවිච්චි කරන්නේ නැහනේ බොහොම නේද? ඔවුන් චාරිත්‍රිස්ස කරනවා විතරයි. රූප වඳිනවා, චාරිත්‍රිස්ස කරනවා, බාරහාර වෙනවා, ඕවම කර කර ඉන්නවා. නමුත් දෙවියන් වහන්සේගේ වචනේ කොච්චර ගැඹුරුද? ඒකට යොමු වුණාට පස්සේ අපිට තේරුණා මේ මොන අන්ධකමක්ද? ඊළඟට අපි දෙවියන් වහන්සේ වෙතට ඇවිල්ලා නොයෙකුත් පීඩා මැද ස්වාමින් වහන්සේගේ මාර්ගයට ඇතුල් වුණා. අපි ස්වාමින් වහන්සේගේ මාර්ගයට ඇතුල් වුණ වෙලාවේ අපේ මුළු ගමම විරුද්ධ වුණා. ස්වාමින් වහන්සේ ඔබ කැඳවේ නිදහස්කම ඇතුවේ ඉන්න. දේව ගෘහේ තරම් නිදහස්ව ඉන්න පුළුවන් තැනක් තියෙනවද? හැබැයි දේව ගෘහේ නිදහස අයුතු ලෙස පාවිච්චි කරන්න එපා. දේව ගෘහේ මම කැමති ඔබ නිදහස් වෙන්නට. නමුත් දේව ගෘහයේ විනය, දේව ගෘහයේ පිළිවෙල, දේව ගෘහයේ ගෞරවය රැකුවේ නැත්තම් නම් එළවනවා. මොකද මං ඒකට හරිම තදයි. ඒකට හරි මට ගෞරවය. මං ආසයි ඔබ නිදහස් වෙන්නට. නමුත් මං කවුරුත් ආස නැහැ එක ඇල්පෙනිති තුඩකින්වත් දේව ගෘහයේ ගෞරවය කෙලසනවාට. එක වචනකින්වත්. අලුත් කෙනෙක් આવොත් දකින්න ඒක නේද? අලුත් දරුවෙක් දෙවියන් වහන්සේ වදාගෙන ආවොත් අපේ වෙනසක් දැක්කේ නැත්නම් ඇති වැඩේ මොකද්ද? අපේ ක්‍රිස්තියානිකාරකම මොනවටද? ඇති වැඩක් නැහැ. ඒක ඇති වැඩක් නැහැ. ඒ සබාව වැඩක් නැහැ. හරි ස්වාමීන් වහන්සේව දකින්න ඕන අපි තුලින්. මිනිස්සු ඇවිල්ලා. මතක තියාගන්න ස්වාමීන් වහන්සේ අපිව කැඳෙන්නේ නිදහස්කම ඇතුළේ ඉඳයි. අද දවසේ මම කැමති ඔබ සමග වචන කීපයකට එන්න නිදහස්කම ගැන කතා කරන වචන කීපයකට එන්න. ගලාති 5:13 මුල් කොටස එක්කෙනෙක් කියවන්න. ගලාති 5:13 සහ තව අපි ඊළඟට පෙළ ගන්න යනවා යොහාන් 8:36. ගලාති 5:13 මුල් කොටසේ සඳහන් කරනවා විශේෂ දෙයක්. නිදහස්කම ගැන ඕනනම් ඉරක් ගහගන්න. 13 වෙනි පදේ මුල් කොටස. හරි ඒ ඇති. ඒ කොටස වලට ඕන. මක්නිසාද සහෝදරයනි නුඹලා නිදහස්කමට මොකක්ද කියලා තියෙන්නේ? කැඳවනු ලැබුවෝහුය. ඔබ කැඳවලා තියෙන්නේ මොනවටද? නිදහස්කමට. නිදහස් ජීවිතයකට කැඳවලා තියෙන්නේ. අද දවසේ මම කතා කරන්න යන්නේ මේ නිදහස්කම ගැනයි. එතකොට ඔබේ කැඳවීම නිදහස්කමටයි. මතක තියාගන්න. ස්වාමීන් වහන්සේ ඔබ කැඳවලා තියෙන්නේ ඔබට වැඩ දෙන්න නෙවෙයි. උන්වහන්සේ ඔබ කැඳවලා තියෙන්නේ ඔබේ සේවයට නෙමෙයි. ස්වාමීන් වහන්සේ ඔබ කැඳවලා තියෙන්නේ වෙන වෙන පට්ටම් වලට නෙමෙයි. ස්වාමීන් වහන්සේ ඔබ කැඳවලා තියෙන්නේ වහල්කමට නෙමෙයි. ස්වාමීන් වහන්සේ ඔබ කැඳවලා තියෙන්නේ නිදහස්කමටයි. නිදහස්කම කියන්නේ මොකද්ද? අපි බයිබලේ බලන්න යනවා නිදහස්කම කියන්නේ මොකක්ද කියලා. තවත් එමු අපි. යොහාන් 8:36 තවත් වචනයක් කතා කරනවා. යොහාන් 8:36. එහෙම මොනවද කිය? එතන මොකද්ද කියන්නේ? බයිබලයේ කියනවා පුත්‍රයා නුඹලා නිදහස් කරන්නේ නම් සැබවින් නුඹලා නිදහස් වන්නහුය. කවුද නිදහස් කරන්නේ? පුත්‍රයා. පුත්‍රයාණන් වහන්සේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබව නිදහස් කරනවා නම් බයිබලයේ මොනවද කියන්නේ? මොනවද කියන්නේ? මොනවද කියන්නේ? සැබවින්ම නිදහස්. සැබවින්ම නිදහස්. ඔබ සැබවින්ම නිදහස්. ඉස්සෙල්ලා කියනවා නුඹලා නිදහස්කමට කැඳවලා තියෙනවා. දෙවනි සැරේට කියනවා පුත්‍රයා නුඹලා නිදහස් කරනවා නම් නුඹලා සැබවින්ම නිදහස්. මේ නිදහස්කම ඇතුව ජීවත් වෙන්නයි ක්‍රිස්තියානිකාරයයිනේ ඔබව මාව කැඳවලා තියෙන්නේ. තවත් ආගමක් දාගන්න නෙවෙයි. තවත් සභාවක් ඇති කරගන්න නෙවෙයි. මේ ලැබෙනනේ
Assembly of God සභාවක් ආරම්භ කරන්න. නැත්තම් මම මේ ලෙබනන් දේශයට බහින්න හේතුව ඔබ හිතන්න එපා තවත් සභාවක් ඕන නිසා කියලා. තවත් සභාවක් නම් ඕන වෙ තියෙන්නේ වැඩි. තවත් සභාවක් නෑ. තවත් සභාවක් නෙමෙයි ඕන. මේ ලෙබනන් දේශයේ ඉන්න සෙනගව වහලුන්ව නිදහස්කමට කැඳවන්නයි අවශ්‍යතාවය තියෙන්නේ. ඒ වගේම මම දැක්කාවට පස්සේ තවත් දර්ශනයක්. මම දැක්කා මේ දේශේ ස්වාමින් වහන්සේගේ නාමය දරමින් සිටින සෙනගක් තාම නිදහස්කමට ඇවිල්ලා නැහැ. නේද? අඬන්න ඕන කාරණයක් නේද? ස්වාමීන් වහන්සේගේ නාමය දරනවා. ආනහන කෙනා කියනවා බෞතිස්ම ලැබුවා. නමුත් තාම ජීවිතේ නිදහස්කමකට ඇවිල්ලා නැහැ. බලන්න මොන අපරාධයක්ද කියලා. ඒ අයටත් නිදහස අවශ්‍ය වෙලා තියෙනවා. ස්වාමීන් වහන්සේගේ නාමය දරන, ස්වාමීන් වහන්සේට නමස්කාර කරනවායි කියන, ස්වාමීන් වහන්සේට සේවය කරනවායි කියන බොහෝ අය ඉන්නවා. තාම නිදහස් වෙලා නැහැ. සමහර අය දරුණු පාපවල ඉන්නවා කියලා විතරක් නෙමෙයි මම කියන්නේ. අභ්‍යන්තරයේ ජේසුස් වහන්සේ දෙන සමාදානය භුක්ති විඳලා නැහැ. ඒ ස්වාමින් වහන්සේ දෙන ජීවිතේ නිදහස්කම භුක්ති විඳින්නේ නැහැ. ඒ ප්‍රීතිය භුක්ති විඳින්නේ නැහැ. දේව ගෘහයේ තියෙන ඒ සමාදානය භුක්ති විඳින්නේ නැහැ. ස්වාමින් වහන්සේගේ පවුලට අයිති වීමේ සතුට භුක්ති විඳින්නේ නැහැ. දේව වචනයට සමන් දීමේ ප්‍රීතිය භුක්ති විඳින්නේ නැහැ. ස්වාමීන් වහන්සේට අත උස්සලා හලෙලුයා කියලා ස්වාමීන් වහන්සේට හදවතින්ම එන ඒ නමස්කාරයේ සමාදානයේ භුක්ති විඳින්නේ නැහැ. නමුත් ත්‍රිවිධානසගේ නාමය දරනවා. උන්වහන්සේගේ නාමයට අත්උස්සනවා. අපි මේ අයවත් නිදහස් කරන්න ඕන. ආමෙන්. මේ අයව නිදහස් කරන්න ඕන. ස්වාමීන් වහන්සේ මට ආවට පස්සේ පෙන්වුවේ එකක්. මට ආවට පස්සේ පෙන්වුවේ එකයි. මම දැක්ක බැටළු ගාලක්. මම දැක්ක එක වහලා, ඒක අගුල් දාලා, ඒක ලොක් කරලා තියෙනවා. ඒ බැටළු ගාලක් තිබෙනවා. ඒකෙන් දෙයක් නැහැ. ඇතුලේ ඉන්න බැටළුවන්ට පිපාසිතයි, වතුර නැහැ. බඩගිනි කන්න නැහැ. එනේරගේ වගකීම තමයි ඒ ගාලේ දොරටු ඇරලා ඒ බැටළුවන්ව හිමීට දක්කාගෙන ගිහිල්ලා කන්දට ගිහිල්ලා කන්දේ තන කවනවා. ඇති වෙනකන් තන කැවුවට පස්සේ ඒ බැටළු එනේරා උන්ව හිමීට දක්කගෙන යනවා. දිය පහරක් ළඟට දොලට එක් කරගෙන යනවා. එක් කරගෙන ගිහිල්ලා ඒ රැළට හොඳට බොණ්ඩ වතුර බොණ්ඩ ඉඩ දෙනවා. ඊළඟට හිමීට වුණ දක්කාගෙන ඇවිල්ලා නැවත ඒ ගාලට ඇතුල් කරලා ප්‍රවේශමට දොරවල් වහලා ඒඬේරා රැක බලාගෙන ඉන්නවා. නමුත් මම දැක්ක හැම දෙයක් නැහැ. හැමදාම වහලා කණ්ඩත් නැහැ බොණ්ඩත් නැහැ. අන්නේ දර්ශනය තමයි මම දැක්කේ. මම ස්වාමින් වහන්සේට කිව්වා යමක්. ස්වාමිනී එක්කෝ මේ අගුල් වල යතුරු මට දෙන්න. මේ සෙනගව පෝෂණය කරන්න. මේ සෙනගට බොණ්ඩ වතුර දෙන්න. මොකද උන්වහන්සේ මට ඇතිතරම් ආහාර දීලා තියෙනවා. බොණ්ඩ වතුරත් කණ්ඩ කෑමත් මට දෙයිලා තියෙනවා. මට බැටළුවෝ 1000ක් හිටියත් මට ඒ අය පෝෂණය කරන්න පුළුවන්. ස්වාමින් වහන්සේ මට අවුරුදු ගාණක් තිස්සේ මෝසෙස්ව කාන්තාරයේ බැටළුවන් බලා ගන්න පුරුදු කරලා ඊශ්‍රායල් සෙනග බාර දුන්නා වගේ ස්වාමින් වහන්සේ අවුරුදු ගාණක් තිස්සේ මාව පුහුණු කරේ ඒකටයි. උන්වහන්සේ මගේ අතේ ඒ කෑම ඒ දිය උල්පත් උන්වහන්සේ තැම්පත් කරා. මං කෝ ස්වාමිනී දෙන්න. එහෙම නැත්තම් ස්වාමිනී මට ඕන ඒ අගුල් කඩා බිඳ දාන්න. කඩා බිඳ දාලා ඒ බැටළුවන්ව නිදහස් කරන්න. හේතුව එහෙම නිදහස් නොකරොත් එහෙම ඒ බැටළුවන් සෑම කෙනෙක්ම ඇතුලේ ඉඳන් මැරෙන්න යනවා. ඇතුලේ ඉඳන් විනාශ වෙන්න යනවා. ඒ බැටළුවන් නොසන්සුන් කමෙන් එක එකා එන ගන්නවා. හේතුව මොකක්ද හේතුව? ඒ බැටළුවන්ට කන්න දීලා නැහැ. ඒ බැටළුවන්ට බොන්න දීලා නැහැ. අපි බලන්නේ මිනිස්සු දිහා. අම්මෝ කැරලිකාරයි. අම්මෝ අරේමයි මෙහෙමයි එහෙමයි. බැන ගන්නවා නැත්තම් ගහ ගන්නවා නැත්තම් අපිට අරියාදු කරනවා නැත්තම් අපිට වෙනස්කම් කරනවා. අපි දකින්නේ ඒකයි නෑ. ඒක නෙමෙයි පිටිපස්සේ තියෙන්නේ. ඒක නෙමෙයි පිටිපස්සේ තියෙන්නේ. අපි එහෙමයි අපිට පේන්නේ. නමුත් පිටිපස්සේ කාරණේ නම් එඬේරුකු නෑ. ඒ අයව ආදරෙන් පෝෂණය කරන්න. දැන් ඒ නිසා ඇතුළ වියවුල් වෙලා කරන්නේ මොනවද කියලා දන්නේ නෑ. කියන්නේ මොනවද කියලා දන්නේ නෑ. වියවුල් වෙලා ඕන් එන ගන්නවා. ෆලේ ශක්තිමත් වුන් බාලෙවුන්ට අනිනවා. ශක්තිමත් වුන් දුර්වල එවුන්ට පහර දෙනවා. ඒ දුර්වල එවුන් වැටෙනවා. ඔවුන් තුවාල වෙනවා. කවුරුත් නැහැ තුවාල බඳින්න. ඔවුන් වැටිනු තැන්වල පණ අදිනවා. සමහර එවුන් මැරෙනවා. වැටිච්ච ස්ථානවල ඉඳගෙන. මගේ සහෝදර සහෝදරිය. මේක තමයි මම දැක්කේ.
ස්වාමීන් වහන්සේ කියනවා නිදහස් කරන්න. නිදහස් කරන්න මේ. නිදහස් කරන්න මේ බැටළුවන්ව. ඔවුන් මට අයිති. නිදහස් කරන්න ස්වාමීනි. ස්වාමීන් වහන්සේ බලවත් දේ කරනවා. හලෙලුයා. ස්වාමීන් වහන්සේ ඔබ සාක්ෂිකාරයන් හැටියට පාවිච්චි කරන්න යනවා. ආමේන්. ස්වාමීන් වහන්සේගේ රැළේ සිටින බැටළුවන් හැටියට ඔබ පාවිච්චි කරන්න යනවා. ඒ නිසා මට ඕන ඔබ ස්වාමීන් වහන්සේගේ ගාලේ බැටළුවන් හැටියට ඔබ පෝෂණය කරන්න. ඒ නිසා මගේ පළවෙනි අරමුණ පෝෂණයයි. ඔබ දකින්න ඇති මං ආපු දවසේ ඉඳලා කරේ උගන්වන එක විතරයි. මම සුවමෙහෙයන් තිබ්බේ නැහැ. ලෙඩ්ඩුන්ට එන්න කියලා ආඥා කරන්න අවස්ථාව ගත්තේ නැහැ. අපි ඒව කරනවා. අපි ඒව ඉදිරියේ කරනවා. කුවෙට් එකේ මං ඒව ගොඩක් ලෑස්ති කරලා කෙරුවා. සුවමෙහෙයන් තිබ්බා. මිනිස්සු ආවා. යේසුස් වදාගත්තා. පුදුම දේවල් වුණා. යක්ෂාත්ම දුරු වුණා. රෝග සුව වුණා. නමුත් මං ඒවට අවධානය දුන්නේ නැහැ. මං අවධානය දුන්නේ ඉන්න කණ්ඩායම පෝෂණය කරන්න. හේතුව ඉන්න බැටළුවන් ශක්තිමත් වෙන්න අවශ්‍යයි. ඒ විදිහ තමයි බලවත් දේ සිදු වෙන්න යන්නේ. ඔබ ස්වාමින් වහන්සේ කැඳවුවා නිදහස්කම අනුව යන්න. මේ නිදහස්කමත් එක්ක ඔබ ජීවත් වීම උන්වහන්සේගේ කැමැත්තයි. අපි එමු ස්වාමින් වහන්සේගේ වචනයට. තව දුරටත් එමු. දෙවියන් වහන්සේ ඔබ නිදහස් කර තිබෙන්නේ මොනවලින්ද? අපි පියවර කීපයක් දැන බලන්න යනවා. දෙවියන් වහන්සේ ඔබ නිදහස් කර තිබෙන්නේ මොකෙන්ද? අපි එමු අංකයකට. අංක 1 තමයි දෙවියන් වහන්සේ ඔබ පාපයෙන් නිදහස් කර තිබෙනවා. රෝම 8:1 සහ 2 තවත් දෙයක් කතා කරනවා. රෝම 8:1 සහ 2. බලන්න ලස්සන වචනයක් කියනවා. උඩින් යන්න එපා මේවා. මේවල ගැඹුරක් තියෙනවා. උඩින් යන්න එපා මේ වචන. ඔන්න බලන්න. හරියට ඔලුවට ගන්න. දැන් ඔබේ ඔළුවේ තියෙන ඒවා අයින් කරන්න දෙනවා මේව ඔලුවට ගන්න. අයින් කරලා දාවේ නැත්තම් දැන්වත් ලෑස්ති වෙනවද අයින් කරන්න. මේ ඔළුව උඩ තියෙන ඒවා නැති වෙන්න බෑ මේක උඩ ගොඩක් දේවල්. සිමෙන්ති කොට්ට වලට වඩා බර ඒවා මේක උඩ තියෙනවා නේ. මේක උඩ තියෙන ඒවා ගත්තොත් සිමෙන්ති කොට්ට ගොඩාක් හැල්ලුයි. හරි. ඒ නිසා දැන් ඒවා පොඩ්ඩක් බිමින් තියන්න. යනකොට අර යනවද? පස්සේ තීරණය කරමු යනකොට අර යනවද නැද්ද කියලා. දැනට බිමින් තියන්න. යනකොට ඕනනම් අර යමු. නැත්තම් පයින් ගහලා දාලා නිදහස් වෙලා යමු. හරි. දැන් එන්න බොහොම නිදහසේ ඔළුවෙන් කල්පනා කරන්න වචනය. ඒ නිසා මම ඔබට කතා කරනවා එතන. ඒයින් ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල සිටින්නන්ට මොනවද කියන්නේ? ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින්නන්ට දැන් දඬුවමට පත් කිරීමක් නැත. මක්නිසාද ක්‍රිස්තුස් වහන්සේ තුල වූ ජීවනදායක ආත්මයන් වහන්සේගේ ව්‍යවස්ථාව පාපේද මරණයේද ව්‍යවස්ථාවෙන් මා නිදහස් කළාය. බයිබලයේ කියන ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින අයට දඬුවමට පත් කිරීමක් නැහැ. මොකද හේතුව ක්‍රිස්තුස් වහන්සේ තුල ජීවනදායක ආත්මයන් වහන්සේගේ ව්‍යවස්ථාව මොකෙන්ද මාව නිදහස් කරේ? පාපේද මරණයේද ව්‍යවස්ථාවෙන් මාව නිදහස් කළා. මගේ සහෝදරයා සහෝදරිය පරණ ගිවිසුමේ තිබ්බ මහ බලවත් ව්‍යවස්ථාවක්. ඒ ව්‍යවස්ථාවේ පාපය අපිට හංගවලා දෙනවා. පාපය කියන්නේ මොකක්ද කියලා උගන්වනවා. එහෙම නේද? පාපය කියන්නේ මොකක්ද කියලා උගන්වනවා. ඒ වගේ මේ ව්‍යවස්ථාවේ පාපය කළොත් පාපයට දඬුවම මොකක්ද කියලා කියනවා. ඒ වගේම ඒ ව්‍යවස්ථාවේ පාපයට දඬුවම මොකද්ද? ඒ දඬුවම ඒ මනුෂ්‍යයාට නියම කරලා දඬුවමටපත් කරනවා. පරණ ගිවිසුමේ ව්‍යවස්ථාව ඒකයි. පරණ ගිවිසුමේ ව්‍යවස්ථාවට අනුව මිනිස්සෙකුට පසුතැවිලි වෙන්න අවස්ථාවක්කුත් නැති තරමට. මොකද ඒ විදියට මිනිස්සුම හික්මෙව්වා. ව්‍යවස්ථාවක්. බයිබලයේ ව්‍යවස්ථාව අනුව ඒ වරදට දඬුවම දෙනවා. යම් කෙනෙකුට යම් විදිය මේ හානියක් කරොත් සමහර වෙලාවට ඒ කෙනාව මරනවා. අත කපනවා, කසපහර දෙනවා, ගල් ගහනවා. ව්‍යවස්ථාවේ ලියලා තියෙනවා. දැන් බයිබලයේ කියනවා ව්‍යවස්ථාව පරණ ගිවිසුමේ තිබුණේ මිනිසයන්ට පාපය අඳුනාගෙන ඒකට බය වෙලා කීකරු වෙලා ජීවත් වෙන්න බයට. ව්‍යවස්ථාව නිසායි කීකරුනේ. මේ ඇයි ඔබ මේ රටේ තියෙන නීතියට කීකරු වෙන්නේ? ඒකට කීකරුන්නේ නැත්නම් ඔබට දඬුවමක් තියෙනවා. ඒ දඬුවමට බය නිසා කීකරු වෙනවා. එහෙම නේද? දඬුවමක් නැත්නම් මොනවා වෙයිද? දඬුවමක් නැත්නම් අපිට හිතා ගන්න බෑ මොනවා වෙයිද කියලා මිනිස්සුන්ට. නමුත් දඬුවමක් තියෙන නිසා කීකරනවා. පරණ ගිවිසුම මේ වගේ දඬුවමක් තියෙනවා. නීතියක් තියෙනවා. කීකරු වෙන්න ඕන. කීකරුන් නැත්නම් දඬුවමටපත් කරනවා. පසුතැවිලි වෙන්න අවස්ථාවක් නැහැ. නමුත් ක්‍රිස්තුස් වහන්සේ දුන්නු ආත්මයන් වහන්සේගේ ව්‍යවස්ථාවෙන් පාපේද මරණයේද ව්‍යවස්ථාවෙන් ඔබව නිදහස් කරලා දැන් අවස්ථාවක් දී තිබෙන ඔබට පසුතැවිලි වෙන්න. පසුතැවිලි වෙන්න. මතක තියාගන්න. අද හිරගෙදර මිනිස්සු කොච්චරක් ඉන්නවද? හිරගෙදර යන්න ඕන ඔක්කොම මිනිස්සු හිරගෙදර ගියා නම් ඕක ඉඩ තියනවද? හිරගෙවල් තව කීයක් හදන්න වෙයිද? ව්‍යවස්ථාවට අහුවෙච්ච මිනිස්සු විතරයි හිරේට අල්ලන්නේ. නමුත් හිරේට නියම වෙන්න ඕන මිනිස්සු කොච්චර එළියේ ඉන්නවද? හිරේට දාන්න ඕන අය මෙතනත් ඇති සමහර වෙලට එහෙම වුණොත්. අද ඒ නිසා ඕන තරම් හිරේට යන්න ඕන මිනිස්සු එළියේ ඉන්නවා.
හේතුව ඒ අය අහුන්නේ එච්චරයි. අපරාධ කරලා තියෙනවා. හිරේට යන්න ඕන වැඩ ඕන තරම් වෙනවා. නමුත් අහුවෙන්නේ නැහැ. එච්චරයි ප්‍රශ්නේ. ව්‍යවස්ථාව තුල බලයක් නැහැ මිනිස්සෙක්ව දඩුවමට පත් කරන්න. ව්‍යවස්ථාව පාවිච්චි කරලා නීතිය විසින් මිනිස්සෙම අල්ල ගන්නවා. පරණ කිවිසුමේ වගේ. නමුත් අලුත් කිවිසුමේ යේසුස් වහන්සේම දෙයක් කළේ නැහැ. යේසුස් වහන්සේගෙන් පැනලා යන්න කාටවත් බෑ අපේ පාපයෙන්. යේසුස් වහන්සේ හදවත විමසනවා. යේසුස් වහන්සේ හදවතේ තියෙන දේ දන්නවා. නමුත් උන්වහන්සේ කියනවා පාපයේ කුලිය නම් මරණයයි. නමුත් ක්‍රිස්තුස් වහන්සේගේ දෙවියන් වහන්සේගේ දීමනාව නම් අපගේ ස්වාමී ක්‍රිස්තුස් වහන්සේ තුල සදාකාල ජීවනයයි. පාපේ ශාපෙන් ඔබව නිදහස් කෙරුවා උන්වහන්සේ. ජීවනය දුන්නා උන්වහන්සේ. පාපේ ශාපෙන් ඔබ නිදහස් කරා. අද පාපේ ශාපයක් ඔබට නැහැ. නමුත් ඔබ පසුතැවිලි වෙලා උන්වහන්සේගේ ලේයින් පවිත්‍ර වෙලා පාපේ අතහැරගෙන නැත්නම් ඔබ තාම ශාපේ මිනිස්සෙක්. පල්ලි හිටියට වැඩක් වෙන්න යන්නේ නැහැ. දානමාන දුන්නට වැඩක් වෙන්න යන්නේ නැහැ. බාරහාර ඉෂ්ට කරාට වැඩක් වෙන්න යන්නේ නැහැ. වන්දනා ගමන් ගියාට වැඩක් වෙන්න යන්නේ නැහැ. නමුත් අපි උන්වහන්සේ තුල ධර්මිෂ්ඨයෙක් ලෙස ජීවත් වෙනකොට උන්වහන්සේ අපව පාපේ මරණයේ ව්‍යවස්ථාවෙන් නිදහස් කරලා දැන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ව්‍යවස්ථාව අපි තුල තියෙන්නේ. සුද්ධාත්මයන් වහන්සේ තමයි ව්‍යවස්ථාව අපි තුල දරන්නේ. ඔබ තුල යම් කෙනෙක් ඉන්නවද? ඔබ තුල යම් කෙනෙක් ඉන්නවද? සුද්ධාත්මයන් වහන්සේ. ඒ සුද්ධාත්මයන් වහන්සේ ඉන්නේ ව්‍යවස්ථාවක් දරාගෙන. ඔබට සිතක් තියෙනව නේද? ඔබ තුල සිතක් තියෙනව නේද? හරි. ඒ සිත තුල යම් ව්‍යවස්ථාවක් දරනවා. මොකක්ද ඒ ව්‍යවස්ථාව? සිතේ තියෙන ව්‍යවස්ථාවට මොකක්ද කියන්නේ? ඒකට කියන්නේ හෘද සාක්ෂිය කියලා. සිතේ ව්‍යවස්ථාවක් තියෙනවනේ. සිතේ නීතියක් තියෙනව නේද? මේක හරි මේක වැරදි. අරක වැරදි මේක හරි. මේක එච්චර හරි නෑ. මේක එච්චර යුතු නෑ. නමුත් මේක තමයි සාධාරණ. මේක තමයි අසාධාරණ. හිතේ තියෙනව නේද ව්‍යවස්ථාවක්? ඔබට මිම්මක් තියෙනවා. සමහර වෙලාවට ඔබ හෘද සාක්ෂියට විරුද්ධවත් යනවා. මම දන්නවා හරි මේක කියලා. නමුත් මට කරන්න උනා මේක. හෘද සාක්ෂිය ව්‍යවස්ථාවට විරුද්ධව ගෑ. ඔබේ සිතේ තියෙන හෘද සාක්ෂිය කියලා ව්‍යවස්ථාවක්. දැන් ඔබගේ සිත හරහා අපේ ආත්මයට ඇතුල් වෙලා තියෙනවා කවුද? සුද්ධාත්මයන් වහන්සේ. අන්නේ සුද්ධාත්මයන් වහන්සේ අතේ තියෙනවා ක්‍රිස්තුස් වහන්සේ ඔබට අනුග්‍රහය තුල දුන්නු ව්‍යවස්ථාව සුද්ධාත්මයන් වහන්සේ දරනවා. ඒතර ඔබේ හෘද සාක්ෂියට එකතු වෙලා තියෙනවා ක්‍රිස්තුස් වහන්සේගේ අනුග්‍රහය දැන්. ඔබ හෘද සාක්ෂියෙන් ජීවත් වෙන්න ඕන කෙනෙක් නෙමෙයි දැන්. හෘද සාක්ෂියත් අවශ්‍යයි. හරි ඒක අපෙන් අයින් කරන්න බෑ අපිට හිතක් තියෙනවා. නමුත් අපේ ආත්මය තුල සුද්ධාත්මයන් වහන්සේ සිටින නිසා හෘද සාක්ෂියට වැඩි දෙයක් ඔබ ළඟ තියෙනවා. ඒ තමයි ක්‍රිස්තුස් වහන්සේගේ අනුග්‍රහයේ ව්‍යවස්ථාව. ඔබට තේරෙනවද මම කතා කරන්නේ? උන්වහන්සේ බෝ පාපේ මරණයේ ව්‍යවස්ථාවෙන් නිදහස් කරලා තියෙන්නේ. ආමෙන්. දැන් අපි පරණ කිවිසුමේ ව්‍යවස්ථාවට යටත් නෑ. හේතුව ක්‍රිස්තුස් වහන්සේගේ අලුත් ව්‍යවස්ථාව අපි තුල ඉන්න සුද්ධාත්මයන් වහන්සේ අපි තුල දරන නිසා. ආමෙන්. එනිසා ඔබ නිදහස්. හේතුව ඔබේ ව්‍යවස්ථාව දරන කෙනා ඉන්නේ ඔබ තුලයි. දැන් සුද්ධාත්මයන් වහන්සේ ඔබේ ආත්මය තුල දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාව දරනවා. උන්වහන්සේ ඔබව හසුරවනවා. උන්වහන්සේ ඔබට මඟ පෙන්නනවා, කියා දෙනවා. දේව වචනේ අතර ගත්තාම සුද්ධාත්මයන් වහන්සේ ඒකේ තියෙන ගැඹුරු කාරණා ඔබට ගෙනෙනවා. මොකද සුද්ධාත්මයන් වහන්සේ ඔබ තුල ඉන්න නිසා. තේරුණාද? ඒ වගේම දේව වචනයට ඔබ සවන් දෙනකොට ඔබට හැඟෙනවා ඒකේ තියෙන හරය ඇතුළට ගන්න ඔබට දැනෙනවා. හේතුව සුද්ධාත්මයන් වහන්සේ ඔබ තුල සිටින නිසා. එහෙම නැත්නම් අද මගේ දේශනාව ඔබට වචන ගොඩක් වමනක් වෙයි. මොනවා හරි දෙයක් දැනුමට ලබා ගනි, ආත්මයට ලබා ගන්න නැතුව. නමුත් සුද්ධාත්මයන් වහන්සේ ඔබ තුල ඉන්න නිසා මම කතා කරන දේශනාවේ කාරණා ඔබේ ආත්මයේ තැම්පත් වෙනවා. ආමෙන්. ඉගෙන ගන්න. ඔබ නිදහස්. පාපේ ශාපයෙන් නිදහස්. පාපයෙන් නිදහස්. ආමෙන්. තට්ටු කරලා බලා ගන්න ඔබගේ හදවතට ඇත්තටම මම පාපයෙන් නිදහස්ද? තාම ඒකේ කොන් මුල් තව තියෙනවද? උදුරලා දා ගන්න වෙනවා ඒවා. මොකද ඒවා මුල් අදිනවා, දලු දානවා, ඒවා පැලවෙනවා. පාපය කියන්නේ වසංගතයක්. ඒඩ්ස් වගේ තමයි පාපය කියන්නේ. ඒක ඇතුල් වෙන විස බීජේ කාටවත් පේන්නේ නැහැ. නමුත් ඒක බෝ වෙනවා. ඒක වර්ධනය වෙලා මිනිස්යාගේ ජීවිතය අන්තිමට මරා දමනවා. පාපයෙන් නිදහස් වෙන්න සම්පූර්ණයෙන්ම. පාපේ ශාපයෙන් නිදහස් වෙන්න. උන්වහන්සේ ඔබ කැඳවා තිබෙන්නේ නිදහස්කම ඇතුව ජීවත් වෙන්න. දෙක, උන්වහන්සේ අපව යක්ෂයාගෙන් නිදහස් කර තිබෙනවා. ආමෙන්. උන්වහන්සේ ඔබව පාපයෙන් විතරක් නෙමෙයි යක්ෂයාගෙන් නිදහස් කරලා තිනවා. බයිබලයේ කියනවා යක්ෂයා කවුරු වගේද කියලා. ගොරෝණ සිංහෙකු මෙන් කවරෙකු ගිල කනින් දෝහොයි සොයමින් ඔබම ඔබ ඇවිදින්නේ. මෙන්න යක්ෂයාගේ ස්වභාවය. මතක තියාගන්න ඕන තරම් යක්ෂයෝ මේ දවුරකේ ඉන්නවා. ඔබ වගීලා ගන්න. ඔබ යක්ෂයාගෙන් නිදහස්. යක්ෂයා ගොරෝණ සිංහෙක්ද? බයිබලයේ කියන්නේ ගොරෝණ සිංහෙකු මෙන්. යක්ෂයා කියන්නේ නීචෙක්. නමුත් ගොරෝණ සිංහෙක් වගේ මිනිසුන්ට අද රෞද්‍රයි යක්ෂයා. මිනිස්සු බයයි වෙවුලනවා යක්ෂයාට.
මොනවා හරි කවුරු හරි දෙයක් කරොත් මිනිස්සු යක්ෂයාට කොච්චර බයද? ඔබත් බයද? අපිට දේවල් වෙන්නේ නැහැ. හේතුව ස්වාමීන් වහන්සේගේ විවස්ථාවේ යටදී සුදාත්මයන් වහන්සේ අපි තුල සිටින නිසා. නමුත් යම් කෙනෙක් සුදාත්මයන් වහන්සේ තුල ඇදහිල්ලේ ගමනේ ජීවත් වෙන්නේ නැත්නම් ඔබට ඒව වැඩි. හේතුව ඔබ තුල සුදාත්මයන් වහන්සේ නැත්තම්. නමුත් සුදාත්මයන් වහන්සේ ඔබ තුල සිටිනවා නම් කිසිම දෙයක් වදින්න බෑ. ඇදිලිවන්තව නිකමටවත් කියන්න එපා මෙහෙම පරම්පරාවේ ශාපයක් එනවා. ඒක තමයි මේ මටත් මේ පොඩ්ඩක් බලපාන්නේ. හරි. ඒ මෝඩ කතා කියන්න එපා. ඒ මහා අඥාන කතා කියන්න එපා. ඇදිලිවන්තයෙකුට වටින්නේ නැහැ ඒ කතා. ඔබ ඇදිහිල්ල සුද්ධාන් වහන්සේ තුල ඔබ ජීවත් වෙනවා නම් සුද්ධාන් වහන්සේ ඔබ තුල ජීවත් වෙනවා නම් ඔබ පරම්පරාවට ඇති. නමුත් ඔබ ළඟට ඇවිල්ලා එක නැවතිලා ඇති. ඔබට එන්න බෑ. ඔබ ඔය යක්ෂයාට අල්ලන්න බෑ. කොහොමද යක්ෂයා ඔබ අල්ලන්නේ? යක්ෂයාට හුම් කියන්න හම්බෙන්නේ නැහැ ඔබ ඉදිරියේ. ඔබ දන්නවද? ඔබ ශාස්ත්‍රකාරයෙක් කියලා ළඟ හිටවුවොත් ඒ ශාස්ත්‍රකාරයාට ශාස්ත්‍ර කියවෙන්නේ නැහැ. ඔබ ඇදහිල්ලේ මිනිහෙක් නං. සුද්ධාන් වහන්සේ තුල ඉන්න මිනිහෙක්. ඇත්ත මේක අත මං කියන්නේ. ඔබ හිටගත්තොත් එයාට ශාස්ත්‍ර කියන්න බෑ. මොකද ඔබ තුල සුද්ධාත්මයන් වහන්සේ ඉන්නවා. අර මිනිස්සයා පිටිපස්සින් ඉන්න යක්ෂයා බයයි. මෙන්න සුද්ධාත්මයන් වහන්සේ මෙතන. මේ යක්ෂයා වියුල් වෙනවා. හදිස්සියේ සුද්ධාත්මයන් වහන්සේ තුල ඉන්න මිනිස්සයා ප්‍රශංසා කරන්න පටන් ගත්තොත් අර යක්ෂයා ඇවිස්සෙයි. ස්වාමීන් වහන්සේ බලවත්. ඔබ නිදහස්. යක්ෂයාට බෑ ක්‍රියා කරන්න. කිසිම දෙයක් කරන්න බෑ. මට මතකයි මම එක සහෝදරයෙකුට මම සුභාරංචි කතා කරලා ඔව් දේවස්ථානයට ආවා. මම සේවයට එන්නත් ඉස්සලා ඉස්කෝලේ යන කාලේ. ඔහු මගේ අල්ලපු ගෙදර හිටියේ. ඔහු බෞද්ධ. අලුතෙන් ගමට ඇවිල්ලා කුලියට ගෙදර හිටියේ. ඔහු හෝටලයක වැඩ කරා. මම ඔහුට වඩා බාලයි. මම නමුත් ඔහු අපිත් එක්ක මිත්‍රයි. මම සහෝදරයා සුභාරංචි කතා කරා. ඔහු විතරක් ගැලවීම ලැබුවා. ඔහු ගෙදර ආයට හොරෙන් ඇවිල්ලා බෞතිස්මත් ලැබුවා. දැන් ඔහු අලුත් ඇදිලිවන්තෙක්. ඔහු අලුත් ගමනක් යන්න පටන් ගත්ත සහෝදරයෙක්. ඔහු තාම ඇදිල්ලේ කාරණා දන්නේ නැහැ. නමුත් ජේසුස්ගේ ආදරේ. දවසක් ඔහු වැඩ කරේ හෝටලයක. ඔහු හවස වැඩ ඉවරලා ඔහුගේ ලොකර් එක අරිනකොට ඔහුට යමක් ඔහු දැනගත්තා. ඔහුගේ රත්තරන් ලොකු පෙන්ඩන් එක හොරු අරන් ගිහලා කියලා. ඔහු බොහොම කම්පැනියටපත් වුණා. ගොඩක් වටින එකක්. ලොකු එකක්. ඔහු එක මැනේජර්ට දැන්නුවා. මැනේජර්ත් ඒකට කම්පැනි වුණා. මොකද ලොකර් එක ඇතුලේ තිබිච්ච එක. මැනේජර් කිව්වා ඉක්මනට ඔහුත් බෞද්ධයෙක්. වෑන් එක දුන්නා. තව ගෝලෙක්ව දුන්නා. යන්න අන්න කට්ටඩිරාල කෙනෙක්ගෙන් අහගෙන එන්න කවුද මේක ගත්තේ කියලා. දැන් ඇතුලේ මිනිහෙක් නේ අරින්නේ. දැන් මගේ සහෝදරයාට තාම ඇදිල්ල ගැන ලොකු අවධානයක් නැහැ. එයා මේ ගැලවීම ලැබුවා විතරයි. මෙයාත් ගියා ඉතින්. මැනේජර් මෙයාරි ඇරියෙත් වෑන් එකේ ගියා. තව සහෝදරෙක් එක්ක ගියා. ඊට පස්සේ කට්ටඩිරාලකට ගියාම එයා කිව්වා අර මල් මේ මල් අර මල් ඔක්කොම මල් ටික ගේන්න කියලා. මල් ගෙනාවා. හරි ඊට පස්සේ කිව්වා සැකකාරයෝ 10 දෙනෙක්ගේ නම් තුණ්ඩුවල ලියන්න. දැවුවා තුණ්ඩුවල. හරි ගැව්වා නම්බර. හරි ඉතින් ඔහු ඇදිල්ලේ කාරණා දන්නේ නැහැ. වචනේ දන්නේ නැහැ. ඔහු අර පුරුදු විදියට ඔහුගේ වැඩේ දැන් යනවා. හරි. නමුත් ඔහු යේසුස් වහන්සේව දාගත්තා. ඊට පස්සේ අර මිනිස්සයා ඇවිල්ලා ඔබ දන්නව ඇති කුල්ලකට කතුරක් ගහලා ඒක දන්නවද? ගොට්ටක් වගේ තියෙන ගොට්ට තියෙන කුල්ලනේ. ඒකට උඩින් කතුරක් ගහලා දෙන්නේ දෙපැත්තෙන් අර කතුර රවුන්ඩ් එකේ ඇඟිල්ලට තියාගෙන ඉන්නවා. මල් ටික අර ගොට්ටට පුරවලා මතුර 9 දානකොට ඉස්ලාම ඔහුගේ එක්ක ගිය අනිත් එක්කෙනයි ඒ කට්ටරිරාලගේ මිනිස්සයා එක්ක තව එතන මිනිස්සෙක් ඉඳගත්තා. එක නමක් දානකොට කුල්ල ශෙනයකින් අනිත් පැත්තට කරගෙනවා. ඔන්න යක්ෂයාගේ වැඩ. යක්ෂයාගේ වැඩ වෙනවද? ඔව් යක්ෂයාගේ වැඩ වෙනවා. යක්ෂයානේ. යක්ෂයාට බලය තියෙනවා. යක්ෂයා හැමතැනම රස්සිය අදු ගන්නවා. ඒක ගත්තේ කවුද කියලාත් යක්ෂයා දන්නවා. හරි ඉතින් යක්ෂයා එක එක පුද පුජෙන් දෙනකොට ලෑස්ති කියන්න මට මේවා දුන්නොත් මම ලෑස්ති කියන්න යක්ෂයා. ඕන ඔත්තුවක් දෙනවා. හොඳට හෝ නරකට. හරියට පාතාල ලෝකයේ මිනිස්සු වගේ. යක්ෂයාත් ඒ වගේ තමයි. ඔහු ඉඳගත්තා. ඔහු ඉඳෙව්වා. ඔබ ඉඳගන්න. මොකද යාගෙන ඒක. ඔහු ඉඳගෙන අරයා මන්ත්‍ර කර ඔක්කොම කරනවා කිසිම ආන්සර් එකක් නැහැ. අනිත් මිනිස්සයා වින්දුවා. එතකොට ආයෙ ආන්සර් එකක් තියෙනවා. ආයෙ කියනවා ඔහු ඉඳගන්න කියලා. ඔව් ඒ මොකද ඔහුගේ මාලේ. ඔහු ඉඳගත්තට පස්සේ අර කට්ටරිරාල එක එක જાති කීකේ කියනවා කිසිම ආන්සර් එකක්. ඔව් බැරිම දැන ඇහුවා. ඔයා කවුද? ඔයාගේ ඇතුලේ මොකක් හරි ලොකු බලයක් තියෙනවා කිව්වා. කට්ටරිරාල දැක්කේ ඉච්චරයි. මොකද හේතුව? එයාගේ මන්ත්‍ර ගාන්තර වලට උත්තරයක් නැහැ. මගේ සහෝදරයා තුල සුදාන් වහන්සේ හිටියා. ඔව් නොදැනුවත් කමින් එතනට ගියා. ඔව් දන්නේ නැහැ. නමුත් ස්වාමීන් වහන්සේ බලන්න ක්‍රියා කරපු හැටි. ඔහු ඇවිල්ලා කිව්වා මෙහෙම එකක් වුණානේ මට කියලා. මං කිව්වා අන්න. මම ඊට පස්සේ ඒ දේවල් වල වැරද්දත් පෙන්නලා දුන්නා. අපිට අවශ්‍ය නැහැ. ස්වාමීන් වහන්සේ ඒක මට දෙන්න ඕන නම් දෙයි, නොදෙන්න ඕන නම් නොදෙයි. යක්කුන්ගෙන් ගිහිල්ලා අහන්න යන්නේ නැහැ. මතක තියාගන්න. කොච්චර වටිනා දෙයක් වුණත් ඔබ යකෙක්ගෙන් ගිහිල්ලා ඒක අහලා ඒ ගැන හොඩුවාවක් ගන්න ඔබ ගිහිල්ලා ඉඳගෙන එතන සහභාගී වුණොත් යක්ෂයා ඔබට කොක්කක් දාගන්නවා. ඔබ උදව්ව ගනි, රත්තරන් මාලෙත් හොයාගනි. නමුත් යක්ෂයාගේ එක නූල්පටක් ඔබට දාගෙන ඉන්නේ අදින්න. යක්ෂයා ඒකෙන් අපිව ආදී කාලයක් යනකොට යක්ෂයාගේ වහලෙක් වෙලා තියෙයි.
ඒ හින්දා ඒ කල්ප මාත්‍රයකටවත් යක්ෂයාගේ දේවල් වලට ගෑවෙන්න එපා. ශාස්ත්‍ර, පේනකී, වේලාව බලන ඒවා මොනවා තව තියෙන්නේ? ඥානා ප්‍රකාර දේවල් ඔබ දන්නවා ඔබ ගම්වල ඉන්න අය නිසා. එකකටවත් ගන්න එපා. මට මගේ පාඩුව කෝටි ගාණක් වෙන්න පුළුවන්. නමුත් යක්ෂයාගෙන් අහන්න යන්නේ නැහැ. ඊට වඩා භයානක දෙයක්. යක්ෂයා ඇත්ත කියයි. නමුත් යක්ෂයා අපිව අල්ලනවා එතනින්. එතනින් අල්ලගත්ත යක්ෂයා තව අවුරුදු 10කට පස්සේ ඔබ කියයි ඔබේ ජීවිතේ නැස් වෙච්ච. ඔබ යක්ෂයාගෙන් නිදහස්. සාතන්ගෙන් නිදහස්. ඒ හින්දා මතක තියාගන්න. ස්වාමින් වහන්සේ යක්ෂයාට විරුද්ධව උන්වහන්සේ ජය ලැබුවා. හේබ්‍රෙව් පොතේ 2:14-15. එහෙයින් දරුවන් ලේහා මාංශයට පංගුකාරයන්ව සිටින නිසා උන්වහන්සේ එම ආකාරයෙන්ම ඒවාට පංගුකාරයෙක් වූසේක. ඒ කියන්නේ යේසුස් වහන්සේ දරුවන් කියන්නේ අපිත් ලේහා මාංශයෙන් ජීවත් වෙන හින්දා යේසුස් වහන්සේත් ලේසා මාංශයේ ශරීරයක් ගත්තා. එසේ කලේ ඇයි යේසුස් වහන්සේ ලේසා මාංශයේ ශරීරයක් ගත්තේ? මරණය කරන කොටගෙන මරණය කෙරෙහි බලය ඇත්තා වන යක්ෂයාව මරණය කරන කොටගෙන බල නැතිකොට ජීවනය මුළුල්ලේ මරණයට බයින් වාල්කමට යටත් වී සිටින සියල්ලන් නිදහස් කරන පිණිසය. ආමෙන්. ඔබට තේරෙනවද? යේසුස් වහන්සේ ඇයි මනුෂ්‍ය ශරීරයක් ගත්තේ? හේතුව උන්වහන්සේ නිදහස් කරන්න ආපු මේ අපිටත් තියෙන මනුෂ්‍ය ශරීරයක්. ලේසා මස් වලින් හැදිච්ච ශරීරය නිසා උන්වහන්සේත් ඒම ශරීරයක් ගත්තා. එහෙම කළේ ඇයි? යක්ෂයාව මරණය කරන කොටගෙන පරාජය කරන්න නිසා. යක්ෂයාට තියෙන අන්තිම ජයග්‍රහණය තමයි මනුෂ්‍යයාගේ මරණය. මනුෂ්‍යයා මැරෙනවා මේ පොළොවේ ඉන්න මනුෂ්‍යයා. යක්ෂයාගේ ජයග්‍රහණයක් හැටියට සැලකනවා. මොකද යක්ෂයා කෙනෙක්ව වහල් කරගෙන අන්තිමට මරණය දක්වාම වහලෙක් හැටියට යාවගෙන ගියොත් එයා නිරයට යන්නේ. ඒ නිසා යක්ෂයා එතන ජය ගන්නවා. නමුත් ජේසුස් වහන්සේ ආවා. ජේසුස් වහන්සේ මැරුණා. ජේසුස් වහන්සේට ඕන කරේ මානසික සාමාන්‍ය ජීවිතයක මරණයක් කරනකොටගෙන අර මරණය කෙරෙහි බලය තිබුණු යක්ෂයාව මලවුන්ගෙන් නැගිටීම කරනකොටගෙන පරාජය කරන්නයි යේසුස් වහන්සේට ඕනකම තිබ්බේ. ඒ නිසා උන්වහන්සේ අපිව යක්ෂයාගේ වහල්කමෙන් නිදහස් කරා උන්වහන්සේගේ මරණය කරන කොටගෙන. ඔබ යක්ෂයාගෙන් නිදහස්. ඔබ හැම වෙලෙම කියන්න පුරුදු වෙන්න එපා. හැම වෙලෙම කියන්න පුරුදු වෙන්න එපා. යක්ෂයා මට බාධා කරනවා. යක්ෂයා මට අරහෙම කරනවා. යක්ෂයා මට මෙහෙම කරනවා. එහෙනම් ඔබ තාම පරාජිතයෙක් වෙන්න පුළුවන්. පරාජිතෙක් වගේ ඉන්න එපා. යක්ෂයා උසස් කරන ජීවිතයක් ගෙවන්න එපා. යක්ෂයා ඔබ කැඳව ගන්නවා වගේ. යක්ෂයා ඔබ යක්ෂයාව වීරයෙක් කරනවා. යක්ෂයා මට මෙහෙම පාර ගහනවා. යක්ෂයා මට මෙහෙම බාධා කරා. මම මෙහෙම යනකොට යක්ෂයා මට මෙහෙම කරා. කවුද යක්ෂයාව වීරයෙක් කරලා තියෙන්නේ? ඔබයි යක්ෂයාව වීරයෙක් කරලා තියෙන්නේ. යක්ෂයාගෙන් ඇති වැඩක් නැහැ. අපිට බාධා එනවා තමයි මේ මානසික පොළොවේ මේ මානසික ජීවිතය ගෙවනකොට බාධා එනවා තමයි. සමහරවිට යක්ෂයාත් අපිට බාධා කරනවා තමයි. නමුත් යක්ෂයාට ඔබ පරාජය කරන්න හම්බෙන්නේ නැහැ. ඔබට ජය තිබෙනවා ස්වාමින් වහන්සේ තුල. ඔබ කැඳවලා තියෙන්නේ යක්ෂයාගෙන් නිදහස්ව ජීවත් වෙන්නයි. ඔබ යක්ෂයාට බය ජීවත් වෙන්න ඕනේ නැහැ. ඔබ නිදහස්. සැබවින්ම ඔබ නිදහස්. මතක තියාගන්න. සැබවින්ම ඔබ නිදහස්. ඒ වගේම තවත් එකේ කාරණා ගොඩක් තියෙනවා. මම ඊළඟ කාරණයට එන්නම්. දෙවියන් වහන්සේ ඔබව ලෝකයෙන් නිදහස් කරලා තියෙනවා. ලෝකයෙන් ඔබව නිදහස් කරලා තියෙනවා ස්වාමින් වහන්සේ. නිදහස් කරලා තියෙනවා කිව්වා මම පළවෙනි එක පාපයෙන් නිදහස් කරලා තියෙනවා. 2 උන්වහන්සේ ඔබව යක්ෂයාගෙන් නිදහස් කරලා තියෙනවා. 3 උන්වහන්සේ ඔබව ලෝකයෙන් නිදහස් කරලා තියෙනවා. ඔබ දන්නවද ඔබ මේ ලෝකෙට අයිති නෑ කියලා? ඔබ ලෙබනන් එකට අයිතිද? ලෙබනන් එක අයිති අපිට නෙමෙයි. අපි ලෙබනන් එකේ නෙමෙයි. අපිට තියෙන්නේ කාඩ් එකක්. ඒක සිටිසන් නෙමෙයි. ඒක රෙසිඩන්ස්. සිටිසන් නෙමෙයි. ඒක රෙසිඩන්ස්. ඒ කියන්නේ නවාතැන් ගැනීමට විතරයි ඒක අපිට තියෙන්නේ. හරි? ඒකට සිටිසන් නෑ. අපිට අයිති නෑ. ලෙබනන් එක අපිට ඒක ඉන්න බෑ. පොළොව ඔබට නෙමෙයි. ඔබ පොළොවට අයිති නෑ. ඒ හින්දා තමයි ලෝකයා ඔබට වෛර වෙන්නේ. බයිබලයේ කියනවා නුඹලා ලෝකයට අයිති නැති බැවින් ලෝකයා නුඹලාට වෛර වෙනවා. යේසුස් වහන්සේ ඔබ දන්නවද? මතක තියාගන්න යේසුස් වහන්සේ සභාව ගොඩ නැගුවා. අපි ඒකට සභාව කියලා කියනවා. ඉංග්‍රීසියෙන් චර්ච් කියලා කියනවා. ග්‍රීක වලින් එක්ලීසියා කියලා කියනවා. ඒකේ තේරුම ඔබ දන්නවද? එක්ලීසියා කියන වචනේ පිටතට කැඳවනු ලැබූ. සභාව කියන වචනය ආවේ එදා ඔවුන්ගේ භාෂාවෙන් පිටතට කැඳවනු ලැබූ කියන වචනයෙන් තමයි සභාව කියන වචනේ හැදුවේ. ග්‍රීක හේබ්‍රෙව් භාෂාවල ඒකට විශේෂිත වචනයක් තියෙනවා. පිටතට කැඳවනු ලැබූ කියන අර්ථය ගෙන වචනයක්. නමුත් අපි සභාව කියපුවම අපිට එහෙම අර්ථයක් එනවද අපේ භාෂාවෙන්? නැහැ. අපිට එහෙම එන්නේ නැහැ. ඒක අපේ භාෂාවල තියෙන එක පරස්පරයක්.
අපිට එවැනි වචනයක් අපේ භාෂාවේ නැහැ. නමුත් ඒ භාෂාවේ වුන්ට තියෙනවා පිටතට කැඳවනු ලැබූ කියන ඒ වචනේ ක්‍රිස්තියා කියන වචනයෙන් ඔවුන් සභාව කියන නාමය අපිට ඇවිල්ලා තියෙනවා. නමුත් මතක තියාගන්න මේකේ ඔරිජිනල් මීනින් එක පිටතට කැඳවනු ලැබූ. එතකොට ඔබ සභාව හැටියට නම් කරන්නේ පිටතට කැඳවනු ලැබූ. කොහෙන් පිටතට කැඳවනු ලැබූද? ලෝකයෙන් පිටතට කැඳවනු ලැබූ. ඔව් ඔබ හිතගෙන ඉන්නේ ලෝකේ තමයි. නමුත් මතක තියාගන්න ඔබ තුල තියෙන ආත්මයන්න් වහන්සේගේ පුරවැසිභාවය, ආත්මයන්න් වහන්සේගේ ව්‍යවස්ථාව, ඒ ව්‍යවස්ථාව යටතේ ඔබට තියෙන්නේ ලෝකයේ ව්‍යවස්ථාව, ලෝකයේ රෙසිඩන්ස් එක නෙමෙයි. ඔබට ගහලා තියෙන්නේ සීල් එක ස්වර්ගීක පුරවැසිභාවයයි. ලියා තිබෙන්නේ මෙතන ආත්මයන්න් වහන්සේ තුල අපි තුල තියෙන ව්‍යවස්ථාව ස්වර්ගික ව්‍යවස්ථාවයි. පරණ කිව්සුමේ මිනිස්සු සිටියේ මෝසස්ගේ ව්‍යවස්ථාවේ. නමුත් දැන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබට දුන්න ස්වර්ගික ව්‍යවස්ථාව සුදාත්මයන් වහන්සේ ඔබ තුල දරනවා. ඒ නිසාමයි ලෝකයට පේන්නේ ඔබව මේ මිනිස්සු වෙනස් මිනිස්සු. වෙනස් මිනිස්සු වගේක් මේ මිනිස්සු. ලංකාවට කියලා බලන්න මිනිස්සු කොච්චර වෙනස්කම් කරනවද කියලා. මේ අය වෙනස්. මූලධර්මවාදීන්. කෙලින්ම හඳුන්වන්නේ මූලධර්මවාදීන්. මොකද ඔවුන් විශ්වාස කරන්නේ බයිබලේ විතරයි. අනිත් ඔක්කොම ඔවුන් කියන්නේ බොරු කියලා. ඔය ඉතින් අපි එහෙම තමයි කියන්නේ. අනිත් ආගම් වල අය මොකද කියන්නේ? මේකත් හරි, ඒකත් හරි, ඔය කියන එකත් හරි, ඒකත් හරි. හරි. එහෙම නේ කියන්නේ. කතෝලිකයොත් කියන බෞද්ධ නෑ. ඉතින් ඒකත් හරි, ඒකත් හොඳයි. ඉතින් ඒකත් එහෙමයි. හරි. ඔක්කොම හරි වෙන්න පුළුවන්ද? බැහැනේ. ඔක්කොම හරි වෙන්න බැහැනේ. 2 2 4යි. වෙන උත්තරයක් ගන්න පුළුවන්ද? 1යි හරි වෙන්න. අපි දන්නවා සුදාත්මයන් වහන්සේගේ ව්‍යවස්ථාව අපි තුල තියෙන නිසා උන්වහන්සේ කතා කරන දේව වචනේ කාරණාව සැබෑ වෙන්න යනවා කියලා. එනිසා අපි වෙනස්. අපි ලෝකයෙන් පිටතට ගත්ත. ඔබ ලෝකේ නෙමෙයි සිටින්නේ. ඔබ ලෝකේ පාය ගාලා හිටියට ඔබේ ව්‍යවස්ථාව වෙනස්. ඔබේ පුරවැසිභාවය වෙනස්. ඒක අපිට සහතිකයෙන් කාටවත් පෙන්වන්න බෑ. නමුත් ලෝකෙ මිනිස්සු ඔබ ළඟ හිට ඔබ ලෝකෙ මිනිස්සු මැද්ද හිටගත්තාම ඔවුන්ට තේරෙනවා මේ මිනිහා වෙනස්. ඒ හින්දා සමහර අයට අපිව අල්ලන්නේ නැහැ. සමහර අය අපිට කැමති නැහැ. තේරුණාද? සමහර අය නම් කියනවා නෑ ඔයාගේ ළඟ මොකක් හරි වෙනසක් තියෙනවා. දෙවියන්වහන්සේගේ ආශිර්වාදය වාට තියෙනවා. ඔයාගේ මූණේ ආලෝකයක් තියෙනවා. ඔයාගේ ජීවිතේ වෙනසක් තියෙනවා. මොනවාද මේ? ඒ ස්වර්ගික පුරවැසිභාවයේ කාරණා තමයි ඔවුන් කියන්නේ. මතක තියාගන්න. ඔබ නිදහස් ලෝකයෙන්. ඔබ තාමත් ලෝකයේ මිනිහෙක් වගේ ජීවත් වෙනවා නම් ඔබ වහලෙක් තාම. ලෝකයේ මිනිස්සු ජීවත් වෙන ආරයට නම් ඔබ ජීවත් වෙන්නේ. අද දවුර වලට බැහැලා ඉන්න අනිකුත් මිනිස්සු විවහාර කරන භාෂාව නම් ඔබ විවහාර කරන්නේ. ඒ මිනිස්සු වගේ නම් ඔබ හැසිරෙන්නේ. ඒ මිනිස්සු වගේ නම් ඔබ හිතන්නේ. ඒ මිනිස්සු කරන දේ වගේව නම් ඔබ කරන්නේ. මතක තියාගන්න ඔබ නිදහස් නෑ. තාම වහලෙක්. එම වහල්ලු ඕන තරම් සිටිනවා. නමුත් ඔබ නිදහස් වෙන්න ඕන. මෙතන ඉන්න හැම කෙනෙක්ම නිදහස්කම ලබන්න ඕන. නැත්තම් උන්වහන්සේ ඔබ ගැන සතුටු වෙන්නේ නැහැ. අනිත් එක ඔබ දෙවියන් වහන්සේ තුල තෘප්තියක් ජීවිතේ සතුටක් අත්දකින්න හම්බෙන්නේ නැහැ. නිදහස් වෙන්න ලෝකෙන්. එපිස පොතේ 5:8 මක්නිසාද වරක් නුඹලා අන්ධකාරව සිටින නමුත් දැන් ස්වාමීන් වහන්සේ තුල ආලෝකයේව සිටින්නහුය. වරක් අන්ධකාරය දැන් ආලෝකේ. ආලෝකයේ දරුවන් මෙන් හැසිරියල්ලා. බලන්න උන්වහන්සේගේ වචනේ මොනවද කියන්නේ? ආලෝකයේ දරුවන් මෙන් හැසිරියල්ලා. ස්වර්ගික දරුවන් මෙන් හැසිරෙන්න. ආලෝකයේ ඵලනම් සියලු ආකාර යහපත්කම, ධර්මිෂ්ඨකම, සැබෑකම ස්වාමින් වහන්සේට ප්‍රසන්නව තිබෙන්නේ කිමෙක්ද කියා විභාග කරපල්ලා. නිකම් බෑ. විභාග කරන්න, හොයන්න, ඉගෙන ගන්න දේ වචනෙන් ඒවා කරන්න. ලෝකෙ මිනිස්සුන්ට අනුව ජීවත් වෙන්න බෑ. මක්නිසාද ඔවුන් විසින් රහසින් කරන දේ ගැන කතා කිරීම පවා ලැජ්ජාවක්ය. ලෝකයේ මිනිස්සු කරන දේවල් රහසින් වර්ණනා කරන්න එපා. ඒවා ගැන සතුටු වෙන්න එපා. ලෝකයේ මිනිස්සු අන්ත පාප කරනවා, කාම මිත්‍යාචාර කරනවා. ඔවුන් කාම මිත්‍යාචාරය කරලා ඇවිල්ලා ඔවුන් ඒවා උඩඟු කමෙන් කියවන අය ඉන්නවා. ආලෝකයේ ඵලනම් සියලු ආකාර යහපත්කම, ධර්මිෂ්ඨකම, සැබෑකම. යහපත්කමත්, ධර්මිෂ්ඨකමත්, සැබෑකමත්ය. ස්වාමින් වහන්සේට ප්‍රසන්නව තිබෙන්නේ කිමෙක්ද කියා විභාග කරපල්ලා. අන්ධකාරයේ ඵල නැති ක්‍රියාවලට හවුල් නොවි. අන්ධකාරයේ මොන ක්‍රියාවලටද? ඵලයක් නැති ක්‍රියාවලට හවුල් වෙන්න එපා. ඒවට දොස් තබාපල්ලා. දොස් කියන්නේ ඒවට. ඒවා විවේචනය කරන්න. මිනිස්සුම විවේචනය කරන්න එපා. එක කෙනාගේ ජීවිත විවේචනය කරන්න එපා. විවේචනය කරන්න පාපය. බය නැතුව විවේචනය කරන්න පාපය. මක්නිසාද ඔවුන් විසින් රහසින් කරන දේ ගැන කතා කිරීම පවා ලැජ්ජාවක්ය. පේනවද උන්වහන්සේගේ දරුවන්ගෙන් උන්වහන්සේ බලාපොරොත්තු වෙන දේවල්? මේවා අපි පවත්වන්න ඕන. නමුත් දොස් තබනු ලබන සියලු දේ ආලෝකයේ කර්ණ කොටගෙන ප්‍රකාශ වන්නේය. උන්වහන්සේ කොච්චර විදිහේ ජීවිතයක්ද උන්වහන්සේගේ දරුවන්ගෙන් බලාපොරොත්තු වෙන ඔබට දැනෙනවද? ඔබට තේරෙනවද? බලන්න අපේ ජීවිත අපි හරි ගස්ස ගමු, ගොඩනගා ගමු. අපේ ජීවිත ගමු ඉහළට. කේමු වෙනස් ජීවිතයකට එමු. ලෝකයෙන් ඔබ උන්වහන්සේ නිදහස් කරලා තියෙනවා.
ඊළඟ ස්වාමින් වහන්සේ ඔබව මාංශයෙන් නිදහස් කරලා තියෙනවා. ඔබේ මානසික ආසාවලින්, ඔබේ මානසික තෘෂ්ණාවලින් උන්වහන්සේ ඔබව නිදහස් කරලා තියෙනවා. මාංශය අපිව අදිනවා නොයෙකුත් පාප වලට. එහෙම නේද? මාංශය ලෝකයට ඔබව අදිනවා. මාංශය ලෝකයේ තෘෂ්ණාවලට අදිනවා. ඔබේ ඇස් දෙක ලෝකයේ දේවල් වලට ඔබව අදිනවා. ඔබගේ ආසාවන්, ඔබගේ හැඟීම් ඔබ ලෝකීය දේවල් වලට අදිනවා. නමුත් ස්වාමින් වහන්සේ ඔබව මාංශයෙන් නිදහස් කරලා තියෙනවා. රෝමාටේ 5:6 මාංශය ඇල්ම මරණය, නමුත් ආත්මය ඇල්ම ජීවනය හා සමාදානය. උන්වහන්සේ ඔබව මාංශයෙන් නිදහස් කරලා තිබෙන්නේ කොහොමද? ඔබට හිතන්න පුළුවන් කොහොමද මේ මාංශයෙන් නිදහස් වෙන්නේ? ඒක අපිට බාධා වෙනවා. ඒක හැම වෙලේම යම් දේවල් වලට අපිව අදිනවා. අපි ඒකට අවනත වෙනවා. ඒ නිසා ඒකෙන් කොහොමද ජයගන්නේ? මතක තියාගන්න ස්වාමින් වහන්සේගේ අනුග්‍රහය නැතුව ඒකෙන් ජය ගන්න බෑ. පරණ කිවිසුමේ ව්‍යවස්ථාවට පුළුවන්කමක් තිබ්බේ නෑ ඔබේ මාංශයෙන් ඔබට ජය දෙන්න. ව්‍යවස්ථාව අතේ තියාගෙන මිනිස්සු පව් කරා. ව්‍යවස්ථාව මිනිස්සුම මැරුවා. නමුත් ඒ මිනිස්සු මේ මරණය ඉදිරියේ ඉඳගෙන පව් කළා. නමුත් ඔබ දන්නවද මේ මාංශයෙන් ඔබ නිදහස් වෙන්නේ කොහොමද කියලා? ඒකට යමක් තියෙනවා. ඒ තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පිළිගන්න මොහොතේදී ශුද්ධාත්මයන් වහන්සේ ඔබ තුලට ඇතුල් වුණා. ඔබ තුල සිටින ශුද්ධාත්මයන් වහන්සේ, ඔබ තුල තිබෙන ආත්මය ඔබ දවස්පතා ශක්තිමත් කරනවා නම් ඔබේ ආත්මය විසින් ඔබේ මාංශය පරාජය කරන්න යනවා. ඔබේ ආත්මය පෝෂණය කරේ නැත්නම් ඔබේ මාංශය පරාජය කරගන්න ආත්මයට බෑ. හේතුව ආත්මයට ශක්තිය නැහැ. ආත්මය දුර්වලයි. ආත්මය පෝෂණය කරලා නැහැ. ඔබ යාඥා කරන්නේ නැත්තම්, ඔබ දේව වචනේ අධ්‍යයනය කරමින් දේව වචනේ කියවන්නේ නැත්තම්, දේව ගෘහයට ඇවිල්ලා දේව පණිවිඩයට සමන් දෙලා নমස්කාර කරන්නේ නැත්තම් ඔබගේ ආත්මය පෝෂණය වෙනවද? නැහැ. ඔබ දවස්පතා දේව වචනේ කියෝ ආත්මයට අවශ්‍ය ආහාර ගන්න ඕන. එතකොට ඔබේ ආත්මය ශක්තිමත් වෙනවා. ශක්තිමත් වෙනවා. ගොඩ නැගෙනවා. ආත්මය වැඩෙනවා. ආත්මයේ අයෝමය පුරුෂයෙක් වගේ ආත්මය ඔබ තුල සිටිනවා. එතකොට ඔබේ මාංශය යම් දේවල් වලට ඔබව අදිනකොට ආත්මය විසින් ඔබව කොහොම හරි රැක ගන්නවා. ආත්මය බෙලහීන නම් මාංශය ආත්මයට ගසා දමලා මාංශය ඉස්සර වෙනවා. ලෞකික දේවල් වලින් තමුන්ගේ හැඟීම් පෝෂණය කරනවා. එතකොට මොකද වෙන්නේ? අපේ මාංශය තමයි ශක්තිමත්. එතකොට ආත්මය ශක්තිමත් නැත්නම් ආත්මය පැත්තක තියද්දී මාංශේව අභිභවා ඉදිරියට යනවා. මගේ සහෝදර සහෝදරියන්, මේ විදිහට තමයි ඔබට ජය දෙන්නේ මාංශයෙන් උන්වහන්සේ. ඇයි ඇදිලිවන්තයෝ අද මාංශික දේවල් වලට අහු වෙලා තියෙන්නේ? ඇයි ඇදිලිවන්තයෝ මාංශික පාප වලට වැටිලා තියෙන්නේ? ආත්මය පෝෂණය කරන්නේ නැති නිසා. මතක තියාගන්න. ආත්මය පෝෂණය කරේ නැත්නම් දේවදාසෙක් වුණත් ඒ තත්ත්වයට එයි. ආත්මය පෝෂණය කරන්න මාංශ වෙන්න ඕන. අපේ ආත්මික මනුෂ්‍යයා ශක්තිමත් වෙන්න ඕන. ඒක හැම වෙලේම උඩින් ඉන්න ඕන. මොකද මාංශයේ මනුෂ්‍යයව ශක්තිමත් කරන්න 아무තු වෙහසක් දරන්න ඕනද? නැහැ. ලෝකේ රවුමක් ඇවිද්දාම එයා ගොඩක් ශක්තිමත් වෙලා ඉන්නේ. නිකම්ම මේ පෝෂණය නිකම්ම වැටෙනවා. ලෝකෙන් ඕන තරම් වැටෙනවා. මොකද අපි ඉන්නේ ලෝකේ නිසා. අපි ඉන්නේ ස්වර්ගේ නෙමෙයිනේ. අපි ඉන්නේ ලෝකේ නිසා ඒක ඉබේම පෝෂණය වෙනවා. නමුත් ආත්මය පෝෂණය කරවෙන්නේ නැහැ එහෙම. මොකද අපි ඉන්නේ දේව භක්තික සමාජයක් ඇතුලේ නෙවෙයිනේ. අපි බොහොම සීමිතයි අපේ දේව භක්තික සමාජය ඇතුලේ ඉන්නේ. අපේ සෛල රැස්වීමේ අපි ඉඳී නැත්නම් ගෘහ රැස්වීමකදී ඉඳී අපි මෙතෙන්දී ඔබ ආත්මික පරිසරයක් ඔබ තුල ඇති කරගෙන ඔබේ කාමරය තුල ආත්මික පරිසරයක් ඇති කරගන්න. ඒ නිසා පමණට වඩා දේවල් නරඹන්න එපා. ටීවී බලන්න එපා. පමණට වඩා ටෙලි නාට්‍ය බලන්න එපා. සමහර ඇබ්බැහි වෙලා ඉන්නව නේද ඒවට? ඇබ්බැහි වෙලා. හරි එක සැරේ ටෙලි නාට්‍ය මාලාව මුස්සන් ගිහලා දවසක් ඉඳගෙන ටෙලි නාට්‍ය බලන මිනිස්සු ඉන්නවා. බලන්න එපා. පෝෂණය වෙන්නේ මාංශය. මාංශික හැඟීම්, මාංශික ආශාවන් දෙන්න එපා. ඉන්ටර්නෙට් වලට කාලය දෙන්න එපා. අවශ්‍ය වෙලාවට අවශ්‍ය දෙයට ඉන්ටර්නෙට් යන්න, අවශ්‍ය දේ කරගන්න වහලා දාන්න. නැත්තම් ඔබ ඒක නිකම්ම දුර දිගට අරගෙන යනවා. මොකද ඒක හරි ලොකු කුණු වලක් ඔය ඉන්ටර්නෙට් කියන එක. ලොකු කුණු වලක්. යන්න එපා. අවශ්‍ය දේ කරගන්න වහලා දාන්න. ඉවරයි. ඒක ඔබට ආශිර්වාදයක් වෙයි. එච්චරයි. නැත්තම් ඔබේ මාංශය පෝෂණය කරනවා එකකින්. නිකරුණේ රස්තියාදු ගහන්න එපා. මාංශය පෝෂණය කරනවා. අවශ්‍ය දෙයට එළියට බහින්න, අවශ්‍ය වැඩේ කරගන්න, ගෙදර යන්න. නිකරුණේ යන්න එපා. කමන්නේ සහෝදරයන් එක්ක එකතු වෙන්න කොහෙන් හරි කන්නේ. ඒක නේ මං කියන්නේ. නිකරුණේ ඉබාගාතේ සමහර මිනිස්සු ඉන්නවනේ ඉබාගාතේ ඔහේ ඇවිදිනවා. අරමුණුකුත් නැහැ. මාංශය හොඳට පෝෂණය වෙනවා ඒ වගේ වෙලාවලට. මතක තියාගන්න. ඔබට තේරුණාද? මාංශයෙන් නිදහස් වෙන්න. මාංශයෙන් නිදහස් වෙන්න. මේක ඊට වැදගත් දෙයක්. අන්තිමට මම ඔබට කතා කරා. දැන් මම ඔබට ප්‍රධාන කාරණා හතරක් ඔබට මම කතා කරා. මොනවද කතා කරේ? එක, පාපයෙන් නිදහස් වීම.
නිදහස් කර තිබෙනවා. යක්ෂයාගෙන් නිදහස් කර තිබෙනවා. ලෝකයෙන් නිදහස් කර තිනවා. මාංශය නිදහස් කර තිබෙනවා. මම විශ්වාස කරනවා නිකන් ඒවා වාක්‍ය හතරකට වඩා ඔබට ඒ ගැන අදහසක් තියෙනවා මොනවද ඒ නිදහස් වීමෙන් වෙන්නේ? කොයි විදිහටද ඒ නිදහස්කම ලැබෙන්නේ කියලා. මම ඒවා යම් විදිහකට ඔබට පැහැදිලි කෙරුවා. ඒ වගේම අප වෙත මේ නිදහස්කම ගෙන එන්න තිබෙන මහා බලවේගයන් තුනක් බයිබලයේ විශේෂයෙන්ම සඳහන් කරනවා. මම මේක සරලව ඔබට පෙන්වා දෙන්නම්. ඔබට විශේෂයෙන් උදව් වෙන්න යනවා මේ ජයග්‍රහණයන් වෙනුවෙන් මෙන්න මේ මම කියන බලවේගයන් තුන. පළවෙනි දේ තමයි යේසුස් වහන්සේගේ ලේ. යේසුස් වහන්සේගේ ලේ මහත් බලයක් තිබෙන දෙයක් ඔබව නිදහස් කරන පිණිස. ආමෙන්. ඔබ පාපයෙන් නිදහස් කරේ මොකෙන්ද? යක්ෂයාගෙන් නිදහස් කරේ මොකෙන්ද? යේසුස් වහන්සේගේ ලේ වලින්. යේසුස් වහන්සේගේ ලේ බලවත්. රෝම 5:9 ගැන කතා කරනවා. අපි පෙරලගෙන ඉන්නේ රෝම නිසා ඕන අපි එකට අවධානය දෙමු. 5:9 කතා කරනවා. එබැවින් ඊටත් වඩා ක්‍රිස්තුස් වහන්සේගේ ලේ කරන කොටගෙන ධර්මිෂ්ඨ කරනු ලැබූ අපි උන්වහන්සේ කරන කොටගෙන දෙවියන් වහන්සේගේ උදහසෙන් ගලවනු ලබන්නෙමුව. මට කොච්චර අමාරු වචනද? මොකෙන්ද උදහසෙන් ගැලවුවේ මොකක්ද? උන්වහන්සේගේ ලේ. උන්වහන්සේගේ ලේ සිහි කරන්. ඒවකේ වටිනාකම බලන්න. අපි සුද්ධ සහභාගීකමේ මේසෙට එනකොටත් අපි උන්වහන්සේගේ ලේ වලට තමයි වටිනාකමක් දෙන්නේ. ඔබට මම ගිය සතියේ කියා දුන්නා සුද්ධ සහභාගීකමේ මේසෙ කොයි වගේද පැවැත්විය යුත්තේ කියලා. උන්වහන්සේගේ ලේ වල වටිනාකම බලන්න. මම ඒක ගැන ගොඩක් කතා කරන්න යෙදෙන්නේ නැහැ. ඊළඟ බලය තමයි සුද්ධාත්මයන්න් වහන්සේ. ඔබගේ ගැලවීම ලබන වෙලාවේදී සුද්ධාත්මයන්න් වහන්සේ ඔබ තුලට ඇතුල් වෙනවා. ඒ ඔබ තුල තිබෙන සුද්ධාත්මයන්න් වහන්සේ ඔබට ජය දෙනවා. ආමෙන්. ඔබ තුල සුද්ධාත්ම වහන්සේ ඉන්නවාද? එහෙනම් උන්වහන්සේ ඔබේ පාපේ මාංශයෙන් ඔබට ජය ගන්න උදව් කරනවා. මම ඔබට කිව්වා කොහොමද මාංශයෙන් ජය ගන්න උන්වහන්සේ උදව් කරන්නේ. උන්වහන්සේ ඔබට උදව් කරනවා. උන්වහන්සේ ඔබ පාපේ ව්‍යවස්ථාවෙන් නිදහස් කළා. සුද්ධාත්ම වහන්සේ දෙවියන් වහන්සේගේ නව ව්‍යවස්ථාව ඇතුව සුද්ධාත්ම වහන්සේ ඔබ තුල ඉන්නේ. ස්වර්ගික ව්‍යවස්ථාව ඇතුවයි උන්වහන්සේ ඔබ තුල ජීවත් වෙන්නේ. සුද්ධාත්මයන් වහන්සේ බලවන්තයි. ඔබට අවශ්‍ය නම් මේ රෝම පොතේ 8:1-2 කතා කරනවා ඒ කාරණාව. සුද්ධාත්මයන් වහන්සේ එයින් ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල සිටින්නන්ට දැන් දඬුවමට පත් කිරීමක් නැත. මක් නිසාද? ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල වූ ජීවනදායක ආත්මයන්න් වහන්සේගේ ව්‍යවස්ථාව පාපේද මරණයේද ව්‍යවස්ථාවෙන් මා නිදහස් කළාය. ආමෙන්. පාපේද මරණයේද ව්‍යවස්ථාවෙන් සුද්ධාත්මයන් වහන්සේගේ ව්‍යවස්ථාව ඔබව නිදහස් කළා තියෙන්නේ. ඒ ව්‍යවස්ථාව දරන්නා ඔබ තුල ඉන්නවා. ඉඩ දෙන්න සුද්ධාත්මයන් වහන්සේට ඔබේ ජීවිතේ. ඉඩ හරින්න වැඩි වැඩියෙන් දවස් පතා සුද්ධාත්මයන් වහන්සේට ඔබේ ජීවිතේ ක්‍රියා කරන්න. ආමෙන්. එවිට ඔබ ජය ගන්න යනවා. තුන තමයි සුද්ධ වූ දේව වචනය. සුද්ධ වූ දේව වචනය තමයි තුන්වෙනි මහා බලවන්තයා ඔබව නිදහස් කරන. ආමෙන්. ආමෙන්. බලන්න මගේ සහෝදරයා සහෝදරිය. උන්වහන්සේ මොනවද කියන්නේ? යොහන් 8:31-32 කතා කරනවා. යොහන් 8:31-32. ඒ ස්ථානයේ කියනවා එබැවින් යේසුස් වහන්සේ තමන්ව අදහාගත් යුදෙව්වරුන්ට කියනසේක් නුඹලා මාගේ වචනේහි පවතිනවා නම් සැබෑවටම නුඹලා මාගේ ගෝලයෝය. නුඹලා සැබෑව දැනගන්නවා ඇත. සැබෑවද නුඹලා නිදහස් කරන්නේ යයි කීසේක. බයිබලයේ කියනවා නුඹලා මාගේ වචනය පවත්වනවා නම් නුඹලා සැබෑව දැනගන්නවා ඇත. එතකොට බයිබලයේ සැබෑව කියලා හඳුන්වන්නේ මොකටද? වචනයට. සත්‍ය. මෙන්න සත්‍ය. අහසේ පොළවේ සත්‍ය. මිනිස් ජීවිතයේ සත්‍ය. ස්වර්ගයේ සත්‍ය. නිරය ගැන තියෙන සත්‍ය. දේව දූතයන් ආත්ම යක්ෂාත්ම ගැන තියෙන සත්‍ය. මනුෂ්‍ය ජීවිත ගැන තියෙන සත්‍ය. මොනවද ඔබට මතක් වෙන්නේ මොනවා? මේ හැම කාරණයක් ගැනම සත්‍ය. මෙන්න වචනේ තිබෙනවා. සත්‍ය. බයිබලයේ කියනවා නුඹලා සැබෑව දැනගන්නවා ඇත. සැබෑවද නුඹලා නිදහස් කරන්නේය. වචනය ඔබ නිදහස් කරනවා. ඔබට පේනවද මහා බලවේග තුන? ඔබේ ජීවි ඔබේ හිතට ගන්න මේවා. මට දෙන්න තියෙන වචන ඉවරයි. නමුත් ඔබේ කොටසක් තියෙනවා ඔබට නෑ. ඔබ අහපු ගොඩක් දේවල්. අද දින අපි අසු වචනය වෙනුවෙන් අපි යාඥා කරමු. ස්වාමින් වහන්සේ ඔබ කැඳවා ඇත්තේ නිදහස්කම ඇතුව සිටින්නයි. ස්වාමින් වහන්සේ සැබවින්ම ඔබ ඇසු දේව වචනයේ ආලේපය කරන කොටගෙන නිදහස් කරනු ලබනවා. ඔබගේ ජීවිත ස්වාමින් වහන්සේට බාර කරන්න. ස්වාමින් වහන්සේගෙන් අයදින්න මේ මොහොතේ උන්වහන්සේගේ නිදහස්කම
ධර්මිෂ්ඨ දෙවි පියාණනි, මේ මොහොතේ මේ වචනය ඇසූ සෙනග ගැන, ඔබගේ දරුවන් ගැන මම යාඥා කරනවා. ස්වාමිනී, ඔබ වහන්සේ සැබවින්ම අපව නිදහස් කරා. ඔබ වහන්සේගේ ලේඛරණ කොටගෙන අපිව නිදහස් කරා. ස්වාමීන් අද දවසේ ආඥා කරනවා මේ එක් එක්කිනා කෙරෙහි ඒ නිදහස්කම ඔබ වහන්සේ දැන් ඔවුන්ගේ ජීවිතවලට ඔබ වහන්සේ දානය කරන්න. ශුද්ධ දෙවියන් වහන්සේ, ඔබ වහන්සේ පාපයෙන් නිදහස්කමද, යක්ෂයාගෙන් නිදහස්කමද, ලෝකයෙන් නිදහස්කමද, තම මාංශයෙන් නිදහස්කමද එක් එක්කිනා කෙරෙහි ඔබ වහන්සේ අද දවසේ නිදහස් කරන්න. ස්වාමීන් ඔබට යාඥා කරනවා ඔබගේ ලේඛරණ කොටගෙන ශුද්ධාත්මෙනි ඔබ වහන්සේ අප තුල සිටින ඔබ වහන්සේ කර්ණ කොටගෙනත් ස්වාමිනී ඔබගේ වචනය කර්ණ කොටගෙනත් ස්වාමිනී නිදහස්කම ඔබ වහන්සේගේ සෙනග කෙරෙහි ඔබ වහන්සේ මේ මොහොතේ දානය කරන්නට. ධර්මිෂ්ඨ පියාණනි, ඔබ වහන්සේට බාර කරමින් මුළු සෙනග ඔබට බාර කරමින් යාඥා කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. මා ප්‍රිය සහෝදර සහෝදරිය, ඔබ ඇසූ දේව පණිවිඩය තුල ඔබ ආශිර්වාද ලබන්නට ඇතැයි මා විශ්වාස කරමි. තව දුරටත් ඔබ හට උපකාර කිරීමට හැකිවන්නේ නම් එය මා ලබන භාග්‍යයක් කොට සැලකමි. සෑම ඉරු දිනකම උදෑසන 8:30ට අකීල් ගොඩනැගිල්ලේ 7 වන මහලේ Church of God දේවස්ථාන ශාලාවේ පවත්වන නමස්කාර දේවමෙහෙට හෝ උදෑසන 11:30ට මන්සූරියා අවුන් සුපර් මාකට් පිටුපස පිහිටා ඇති දහරල් උලේද් පාසලේ පවත්වන නමස්කාර දේවමෙහෙට සහභාගී වීමට අපි ඔබට ආරාධනා කරමු. නැතහොත් වැඩි විස්තර සඳහා 71 27 0.4 64 හෝ 70 78 11 42 දරන අංකවලට අපව අමතන්න. ඔබට දේව ආශිර්වාද පතන්නේ පාස්ටර් චමින්ද ඩයස් ඇතුළු Assembly of God ශ්‍රී ලංකා සභාවයි. ඔබට සමාදානය වේවා.